saw you from across the way, and I think about that moment every day. Holding on to that feeling is enough. It's enough for me. Your smile, it drew me in, and I bought you a drink, and ever since I've come to know you, and that's enough. Oh, that's enough for me. Every time I'm there by your side, everything just feels so right. Every minute, every second, all memories I'll keep my whole life. Vantage Hills හපුතලේ room එකට යන ගමන් room එකේ තියෙන මම දැන් second floor වගේ මට හිතේ ඉතින් luggage එක තරගම අරගෙන යන ගමන් Vantage Hills හපුතලේ room එකට check in වුණා. කොහොමද ඉතින් මොකද හිතන්නේ? අස්සන view එකක් තියෙනවා. දැන් නම් වැහිලා. දැන් නම් මිදුවෙන් සම්පූර්ණයෙන් වැහිලා මේ මෙතන මාර හීතලයි නේද? මම නම් ජර්සි එක නැතුව ඉන්නේ. ඉතින් දන්නවනේ ඉතින් මම ඕන දෙයකට ඔට්ටු මනුස්සයනේ. මේගොල්ලෝ නම් ජර්සි දාගෙන ඔය පිනවනේ. right ඉතින් මෙන්න මේ පැත්තේ තමයි හපුතලේ ඒ වැලි එක තියෙන්නේ. අපි හෙට උදේට බලමු කොහොමද ලස්සන කියලා. දැන් නම් සම්පූර්ණයෙන්ම මිදුවෙන් fully covered. right ඉතින් තව ටිකකින් පෙන්නන්නම් room එකයි ඇතුලේ setup එක කොහොමද කියන එක. ලස්සන sitting area එකකුත් තියෙනවා මෙන්න මෙතන. ඔයගොල්ලන් පේනවනේ. මෙන්න මෙතන තියෙනවා හොඳ king size double bed එකක් තියෙනවා. ආයි හොඳට පෙරලි නිදා ගන්න පුළුවන්. ඊට අමතරව එහා පැත්තෙන් තියෙනවා single bed එකක්. ඉතින් අපේ නෙතුම් හරි සිතුම් හරි දෙන්නගේ කෙනෙක් තමයි මේකට දාන්න ඉන්නේ. සමහර විට මට ඉන්න වෙයිද දන්නේ නැහැ. ලස්සන ටීවී එකක් තියෙනවා. හැබැයි ඔන් වෙයිද දන්නේ නැහැ නේ. හරි ඉතින් අපිට මෙතන තියෙනවා කෙටල් එකක් තියෙනවා. coffee making cream ඒ ටික ඔක්කොම තියෙනවා. අපිට හොඳට ටී එකක් හදාගෙන බොන්න පුළුවන්. හවස් වෙලා ටී එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ යන්න washroom එකට. තව දෙයක් කියන්න අමතකුණා. දැන් මෙතන තියෙනවා අපිට පඩි දා ගන්න පුළුවන්. ඉඩකට තියෙනවා. මේ බොල් ටික දා ගන්න ඕන. තාම දාගත්තේ නැහැ. මේ ආවා විතරයි. ඉතින් එන්න පෙන්නන්න වොෂ්රූම් එක. හරි. මම දැන් ඇවිල්ලා ඉන්නේ වඩාත් වැදගත්ම ස්ථානය. ඕන හොටල් එකට ගියාම අපි අනිවාර්යයෙන්ම බලන්න එක තමයි මේක හොඳට ලස්සනට මේ පහසුකම් තියෙනවා. මේක වොෂ්රූම් එක. ඉතින් හොට් වල තියෙනවා කියලා කිව්වා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න හොට් වල තියෙනවා ටිකක් සිමෙන්ට් ලොක් එකක් තියෙනවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ අර සිටින් ඒරියා එකට. ඉතින් මෙතන ඉඳන් ඇතරම කිව්වොත් එහෙම මුළු අර හපුතලේ ඊ තනිතලාව ඇතරම කිව්වොත් එහෙම උඩවලව ජලාශය පැත්තට යනකම් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඉතින් හෙට උදේ බලමු හොඳ ලස්සන view එකක් තියෙයි කියලා හිතන. හැබැයි මට ලාවට වගේ පේනවා අන්න අර පැත්තෙන් නේද? පොඩක් ජලාශයක් වගේ ඈත පේනවා. වලාකුළු නේද? මෙයා කියන වලාකුළු. හරි ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. මේකේ තියෙනවා cottages දෙකක්, separate cottages දෙකක්. මේ පල්ලෙහා තියෙන cottages දෙක. ඉතින් ඒක වෙනම isolated building එකක් විදිහට තියෙන්නේ. මේක තියෙන්නේ main building එකේ. ඒ කියන්නේ දැන් අපි car park එකෙන් ඇවිල්ලා කෙලින්ම පල්ලෙහාට බහින්න තියෙන්නේ මේ main building එකට. මේකේ මම හිතන්නේ family rooms, triple rooms වගේ rooms 4-5ක් වගේ තියෙනවා. ඉතින් අපි තෝරාගත්තේ මේ family room එක මොකද අපිට පොඩක් ඉඩකඩ තියෙන්න ඕනේ. 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවානේ. 4 දෙනෙකුට ඉන්න. ඉතින් තව දෙයක් කියන්න බැරි වුණා. ඔයගලන්ට කැමති නම් මෙහි ස්විමින් පූල් එකකුත් තියෙනවා. ඕන හීතලේ ස්විමින් කරලා හැකි. ඉතින් හපුතල කියන්නේ ටිකක් සාමාන්‍ය හීතල බලාගන්නේ. හැබැයි ඉතින් දවල් කාලේ හොඳට අවුව තියනවා නම් පූල් එකට බැස්සලා කමන්නේ. අපි හෙට උදේ මෙතනින් පූල් එකයි එතනම තියෙන ලස්සන තේවත් ටිකට ඔයගලන් අරන් එනවා. අරන් යනවා. ඉතින් ඒ ටිකත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පෙන්නනවා. වෙලාව කීයද? 8යි. මාර හීතලයිනේ. මාර චිල් එකක් තියෙනවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ රෙස්ටෝරන්ට් එකට ඩිනර් එක ගන්න. ගිහින් බලමු මොනවද ඔඩර් කරේ කියලා නේද? රයිට් එහෙනම් යන්න රෙස්ටෝරන්ට් එකට. ඔඩර් කරේ කොත්තු? නෑ කොත්තු ඔඩර් කරා. ගිහින් බලමු ඉතින්
මොකක්ද quality එක කියලා. right බලන්න. right. ඉතින් අපි අපේ room එක තියෙන්නේ එක step එකක් පල්ලෙහාට බහින්න ඕනේ. අර car park එක තියෙන ඊ level එකේම තමයි නේද restaurant එක තියෙන්නේ. right ඉතින් අපි පොඩක් ගිහින් බලමු. ටික ready වෙලා තියෙන්නේ. I think කන්න තමයි තියෙන්නේ නේද? රසම රස කිරිතේ එකක් හදාගන්න. එළියට ගිහින් බලමු කොහොමද ඇට්මොස්ෆියර් එක කියලා. රයිට්. නියමයිනේ. ෂා. ඔව් වැටලා මාරම ලස්සනයි කියනවා. අපි සුන්දර හපුතලයට ඇවිල්ලා මේ පාන්දර මේ ලස්සන view එකේ ඉඳගෙන රසම රස කිරිතේ එකක් බොනවා. උදේ කියන්නේ ඉතින් කඳු යායක්. ලස්සන කඳු යායක ඈත බැලුවොත් එහෙම ඩක් මෑතර වෙන්න තියෙන උඩවල ජලාශය. මේ පැත්තට වෙන්න තවත් ලස්සන විහාරස්ථානිකුත් ඈතට තියෙනවා. මොකක්ද කියලා බලන්න ඕන හැබැයි. මුස්ලිම් හේදා කතරගම පැත්තට උඩවල පැත්තට නිකන් මුළු ඒ කඳු යායම තැන්නම ලස්සනටම පේනවා. සුන්දර view එකක් මෙතනට පේන්නේ නේද ඈ? ඉතින් මේවා බලන්න නම් ඉතින් එන්න ඕනේ. කාවේ හපුතලේ ඇල්ල වැල්ල වායේ මේ පැත්තට එන්න ඕනේ. දෙකත් රහයි. එන්දර සීනි නැතුවනේ බොන්නේ. අද අම්මා හොඳට සීනි හැඳි 4ක් විතර දාලා මං හිතන්නේ. පොඩක් රෙස්ට් එකක් එහෙම අරගෙන ඊළඟට බ්‍රෙක්ෆාස්ට් එකට යන්නත් ඕනේ නේද? යන්න කලින් අපි කිව්වනේ උදේ ඔයගොල්ලන් අරන් යනවා කියලා ස්විමින් pool එක ලස්සන කේවක්ක් තියෙනවා මේ රෙන්ටේජ් හිල් හොටෙල් එකේ. ඉතින් ඒ තැන් වලට දැන් මේ යන ගමන්. රයිට්. එහෙනම් එතනට ගිහින් එතන ලස්සන view එකක් පෙන්නන්න. රෙන්ටේජ් හිල් හොටෙල් එකේ තව ලස්සන තැනක් මේ කොටේජස්. ඉතින් මේ වගේ කොටේජස් දෙකක් තියෙනවා. ඒවා මේ මේන් බිල්ඩින් එකට එළියෙන් සෙපරේට්ලි තියෙන ඉතින් මාර ලස්සනයි. අපිට ඉඩමඩි හින්දා අපි මේන් බිල්ඩින් එකේ ෆැමිලි රූම් එකක් ගත්තේ. නමුත් මේ කොටේජස් උත් ඇත්තටම කියනවා ලස්සනට හදලා තියෙනවා. ඒත් කෙලින්ම අර පල්ලෙහා වෙලියකට ෆේස් කරලා තියෙනවා. තියෙනවා කොටේජස් දෙක දෙපැත්තට ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් තියෙනවා ලස්සන ඉන්ෆිනිටි පූල් එකක්. ඒ ඉන්ෆිනිටි පූල් එක ඉතින් ඇත්තටම දැන් අපි ඊයේ තමයි පූල් එකට යන්න හිතාගෙන හිටියේ. නමුත් අපිට යන්න බැරි වුණා. මේ ඊයේ වැස්ස තිබුණා. ඉතින් වැස්සත් එක පූල් එකට යන්න බැරි වුණා. අදත් යන්න වෙලාව නම් මදි. දැන් අපි ආයේ යන්න කොළඹ වලට පැත්තෙන් තියෙනවා ලස්සන කේවතු ටිකක් තියෙනවානේ. අර පැත්තේ තමයි අප්පෙලේ වැලිය එක තියෙන්නේ. මේ පැත්තේ ලස්සනම කේවතු තියෙන්නේ. හරි දැන් නම් ඉතින් හොඳටම බඩගිනි කීදලා 35යි. ඉතින් බඩත් කිනි. දැන් ගිහිල්ලා අපි එන බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් තව ටිකක් කතා කරමු.
හොඳයිනේ එක්ස්පීරියන්ස් එක හොටෙල් එකේ. හොඳයි. ඔව්. බජට් ප්ලේස් එකක්. බජට් ප්ලේස් එකක්. නෝමල් බජට්. ඔව්. එවරේජ් ෆැසිලිටිස් ඔක්කොම වගේ තියෙනවා. ඉතින් ස්පේස් එකක් හොඳයි. බෙඩ් කම්ෆර්ට් එක නම් හොඳටම තියෙනවා නේ. ඒක තියෙනවා. ඊළඟට වැඩියම කෑමත් හොඳයි. අපි වැඩිපුරත් කෑම ටිකක් ඉල්ලගත්තා මොනවාද ග්‍රිල් චිකන් එහෙම හොඳටම තිබුණා නේ. හොඳයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් හොඳට තියෙයි කියලා හිතනවා. ගිහින් බලමු. English breakfast එක ඇවිල්ලා තියෙන්නේ අපිට තියෙනවා toasted bread with butter and jam plus omelette sausages and cucumber. Tomato. Is it tomato? Tomato and cucumber තුනම තියෙනවා. coffee breakfast එකෙන් පස්සේ sugar දාගන්න තියෙන්නේ රස coffee දැන් අපි වැන්ටේජ් හිල් හොටෙල් එකෙන් පිටත් වෙලා දැන් කොළඹ පැත්තට යන ගමන් මේ හරිය බෙරගලා නේද? හරි ඉතින් දැන් මේ පල්ලෙන් බහගෙන යන ගමන් ලස්සන තැනක නැවතුණා. මෙතන ඉඳන් පල්ලෙහා කපුතලේ වැලි එක සම්පූර්ණයෙන්ම තැන්න ලස්සනටම පේනවා. ඉතින් මේ සුන්දරත්වය අප්‍රතිමෙන් ඒකේ තියෙන ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙමින් ඉතින් අතරම කියනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් හැමෝටම නේද? හරි. ඉතින් අපි හිතනවා අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියන එක. ඉතින් හරි කමෙන්ට්ස් තියෙනවා නම් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ජය වේවා.